හායි අද නම් ඔන්න ආවේ ඔයගොල්ලෝන්ට කියන්න රසම රස කෑමක් හදන විදිහ. මේ තියෙන කෑම එකේ නම නම් දන්නේ නැහැ. නම අහන්න එපා. බට් මේක මාරම රසයි. මම try කරලා බැලුවා. ඉතින් ඒක නිසා මට ඔයගොල්ලෝ එක්ක share කරගන්න හිතුණා. මේක හදන්න මුලින්ම පාන් පිටි ටිකක් අරගෙන fresh milk හරි වතුර හරි දෙකෙන් එකක් දාගන්න. fresh milk දාගන්න ඕන වඩා හොඳයි. මං නම් eggs දෙකක් දැම්මා. ඊට හොඳට මේක බැටර් එකක් වගේ හදාගෙන සාමාන්‍ය pancake පදමට වඩා චුට්ටක් අඩුව වගේ චිකන් ටිකක් ගන්න. ඊට පස්සේ ඒ ටික හදාගෙන රොටි වගේ පැත්තකින් තියලා චිකන් ටිකක් අරන් චිකන් ටික ෆ්‍රයි වෙන්න තියලා ඉවර වෙලා ඒකට ලුණු දාලා ලුණු වැඩි තම්බන්න එපා. සෝස් ටිකක් දාලා ක්‍රීමි චීස් දාලා මෙන්න මේ වගේ හොඳට කලවම් කරන්න. මෙන්න මේ වගේ ඊවට තව කලවම් වෙන්න හරි මෙන්න මේ වගේ හොඳට කලවම් කරන්න. කලවම් කරලා අර අපි හදාගත්ත තෝසේ වගේ තියෙන්නේ අන්න ඒවට මෙන්න මේ වගේ කලවම් කරලා හදාගත්ත මම චිකන් ෆිලින් එක දාලා ඉවර වෙලා වෙනම සෝස් පෑන් එකක් අරගෙන ඒකට බටර් ටිකක් දාලා ඒ ෆිලින් එක දාගත්ත තෝස් එක දෙකට නමලා ඒක චුට්ටක් ෆ්‍රයි කරන්න. ඊට පස්සේ හොඳට කහට දාලා මේ වගේ කිරි එකක් හදාගන්න. හැබැයි යාළුවනේ හොඳට කහට දාලා කිරි එක හදාගන්න. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ මේක උණුවෙන් කිරි එකත් එක්ක මොකද කරන්න තියෙන්නේ කියලා ඕගොල්ලෝ හිතන්න.